අපි මේ ධර්ම දේශනාව කරන්නේ මේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන මේ දරුවන්ගේ ජීවිතේ තවත් හොඳට තියනවටත් වඩා හොඳට ඉන්නවටත් වඩා හොඳට හැදිලා අනාගතේ වෙන්න තියෙන අනතුරු මගහැරලා මේ ජීවිතේ යහපත් කරගෙන යන ලෝකේ යහපත් කරගෙන ඊතා සුවසේ සත්පුරුෂ ඇසුරක කල්යාණ මිත්‍ර ඇසුරක ධර්මයේ පුරුදු කරන ගමන් හොඳට ඉගෙනගෙන හොඳට රැකියාවක් ව්‍යාපාරයක් ගොවිතැනක් කරලා ධාර්මිකව හරිහම්බ කරගෙන ධාර්මිකව පිය පැහැදම් කරගෙන සතුටෙන් පිරිච්ච යහපතින් පිරිච්ච ගුණධර්ම වලින් පිරිච්ච දෙවියොත් මිනිස්සුත් වර්ණනා කරන උතුම් චරිතයක් ඔබ තුලින් ගොඩනගන්න තමයි විදුහල්පතිතුමාගේ අරමුණ. නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ අරමුණ. ආචාර්ය මණ්ඩලේ ඔබේ අම්මා තාත්තගේ එහෙම නැත්නම් මේ හැම කටයුත්තකටම උපකාර කරන සියලු දෙනාගේම අරමුණ ඒක. අපි මේ ධර්ම දේශනාව කරන්නේ මේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන මේ දරුවන්ගේ ජීවිතේ තවත් හොඳට තියනවටත් වඩා හොඳට ඉන්නවටත් වඩා හොඳට හැදිලා අනාගතේ වෙන්න තියෙන අනතුරු මගහැරලා මේ ජීවිතේ යහපත් කරගෙන යන ලෝකේ යහපත් කරගෙන ඊතා සුවසේ සත්පුරුෂ ඇසුරක කල්යාණ මිත්‍ර ඇසුරක ධර්මයේ පුරුදු කරන ගමන් හොඳට ඉගෙනගෙන හොඳට රැකියාවක් ව්‍යාපාරයක් ගොවිතැනක් කරලා ධාර්මිකව හරිහම්බ කරගෙන ධාර්මිකව පිය පැහැදම් කරගෙන සතුටෙන් පිරිච්ච යහපතින් පිරිච්ච ගුණධර්ම වලින් පිරිච්ච දෙවියොත් මිනිස්සුත් වර්ණනා කරන උතුම් චරිතයක් ඔබ තුලින් ගොඩනගන්න තමයි විදුහල්පතිතුමාගේ අරමුණ. නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ අරමුණ. ආචාර්ය මණ්ඩලේ ඔබේ අම්මා තාත්තගේ එහෙම නැත්නම් මේ හැම කටයුත්තකටම උපකාර කරන සියලු දෙනාගේම අරමුණ ඒක. අපි මේ ධර්ම දේශනාව කරන්නේ මේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන මේ දරුවන්ගේ ජීවිතේ තවත් හොඳට තියනවටත් වඩා හොඳට ඉන්නවටත් වඩා හොඳට හැදිලා අනාගතේ වෙන්න තියෙන අනතුරු මගහැරලා මේ ජීවිතේ යහපත් කරගෙන යන ලෝකේ යහපත් කරගෙන ඊතා සුවසේ සත්පුරුෂ ඇසුරක කල්යාණ මිත්‍ර ඇසුරක ධර්මයේ පුරුදු කරන ගමන් හොඳට ඉගෙනගෙන හොඳට රැකියාවක් ව්‍යාපාරයක් ගොවිතැනක් කරලා ධාර්මිකව හරිහම්බ කරගෙන ධාර්මිකව පිය පැහැදම් කරගෙන